මරිනෝ බීච් කොළඹ හොටෙල් එකේ ඔයාලා ඩිනර් එකකට ඒ වගේම ලන්ච් එකකට යනවා නම් ලන්ච් එකකට ගිහිල්ලා වෙරලා පේමන්ට් එක කරනකොට ඔයාලට දම්බ්‍රෝ කාඩ් එකක් නැත්නම් ඔයාලා දම්බ්‍රෝ කාඩ් එකක් හදාගන්න මේ දම්බ්‍රෝ කාඩ් එකක් මරිනෝ බීච් කොළඹ හොටෙල් එකේ පේමන්ට් එකක් කරද්දී ඒ පේමන්ට් එකත් එක්ක ලබා දුන්නොත් ඔයාලට මේකට පොයින්ට්ස් ඇඩ් වෙනවා මේ දම්බ්‍රෝ කාඩ් එකට. ඉතින් මේ මරිනෝ බීච් කොළඹ හොටෙල් එකේ මේ පේමන්ට් වලට අමතරව මරිනෝ මෝල් එකේ ගේම් සෝන් එකේ ගේම් ප්ලේ කරන්න යනවා නම් මරිනෝ මෝල් එකේ ඔයාලා shopping කරන්න යනවා නම් ඒ වගේම 9D ෆිල්ම් එකක් 9D මූවි එකක් බලන්න යනවා නම් ඉතින් මේ පේමන්ට් එකත් එක්ක අනිවාර්යෙන් මේ දම්බ්‍රෝ කාඩ් එකක් මේ පේමන්ට් එක කරද්දී ලබා දෙන්න. ඒ හැම පේමන්ට් එකකදීම මේ දම්බ්‍රෝ කාඩ් එකකට ඔයාලට පොයින්ට්ස් ගාණක් ඇඩ් වෙනවා. ඉතින් ඒක පොයින්ට්ස් ගාණ වැඩි වෙන ඒකෙන් ලැබෙන අමතර බෙනිෆිට්ස් ඔයාලට වැඩි. ඉතින් අද වීඩියෝ එකෙන් මරිනෝ බීච් කොළඹ 4 ස්ටාර් හොටෙල් එකේ ඩිනර් එකේ තියෙන මේ බුෆේ එකේ ඩිනර් එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මේකේ ඒ කියන්නේ මේ මරිනෝ බීච් කොළඹ 4 ස්ටාර් හොටෙල් එකේ ඩිනර් එකේ බුෆේ එක try කරපු මගේ තුන්වෙනි අවස්ථාව. මීට කලින් 2024 අවුරුද්දේ මම දෙපාරක් මරිනෝ බීච් කොළඹ 4 ස්ටාර් හොටෙල් එකේ බුෆේ එකෙන් මේ කියන්නේ ඒක බුෆේ එක සෑහෙන රසවින්දා යාළුවෝ ටීම් එකක් එක්කම ගිහිල්ලා. ඉතින් පළවෙනි පාර ගිය වෙලේ ඒ කියන්නේ මේ මම නම් මෙතන මේ වීඩියෝ එකේ නම් සඳහන් කරන්නේ නැහැ. පුදුම කෑමක් කෑවා. ඉතින් මේ විශේෂයෙන්ම කියන්න ඕන මේ පොඩි මේ දියුල් ජූස් එකක් තිබ්බා පොඩි ග්ලාස් වල දාලා මට මතක විදියට මම විතරක් බිව්වා දියුල් ජූස් 8ක්. ඉතින් මේ පාර යනකොට ඒ බුෆේ එකෙන් ඒක අයින් කරලා තිබ්බේ. ඉතින් මට මතක් වෙලා hina ගියා තනියම මේ පාර දියුල් ජූස් එක නෑ නේද කියලා. ඉතින් මේ පාර මට ගොඩක් මේ මම රස වින්දේ මේ බ්ලූබෙරි කේක් එක. ඉතින් බ්ලූබෙරි කේක් එකේ මම කේක් කෑලි 4ක්ම කෑවා. මේ හරිම රසයි. මේ බ්ලූබෙරි කේක් එක ගිය පාර මට සෙට් වුණේ නැහැ. මේ පාර කේක් එක සෑහෙන රසයි. ඉතින් මේ පාර සීෆුඩ් ගොඩක් අඩුයි. මොකද මං ගිය දවසට කලින් දවස් දෙකක මේ ප්‍රොමෝෂන් එකක් ගිහිල්ලා තිබ්බා සීෆුඩ් ප්‍රොමෝෂන් එකක්. ඉතින් මම ගිය දවසේ සීෆුඩ් ගොඩක් අඩුවෙන් තිබ්බේ. ඊට අමතරව බජට් එකේ කියන්නේ ඔයාලා පේ කරන බජට් එකේ හැටියට ඔයාලට සෑහෙන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේ මරිනෝ බීච් කොළඹ 4 ස්ටාර් හොටෙල් එකේ බුෆේ එකෙන් ඔයාලා මේ කෑමකට කියන්නේ ඔයාලගේ සෝල්මේට් එක්ක යනවා නම් ඔයාලගේ ෆැමිලි එකේ මෙම්බර්ස්ලාත් එක්ක යනවා නම් ඔයාලට ඇත්තටම එන්ජොයි කරන්න පුළුවන්. ඔයාලා ගෙවන බජට් එකේ හැටියට වටිනවා. ඉතින් තියෙන වැරයිටිස් වල තියෙන ප්‍රමාණය පොඩි වුණත් නමුත් රස විඳින්න පුළුවන්. හරි පිළිවෙලකට වැඩි මේ ඇරේන්ජ් කරලා තියෙනවා එතන. ඉතින් මේ චීස් මම විශේෂයෙන්ම මේ try කරා චීස් පැස්තා. ඉතින් චීස් පැස්තා එකක් ඔයාලා try කරනවා නම් ඔයාලට තියෙන්නේ එතන ඉන්න මේ ජෙෆ්ට කියලා ටේබල් නම්බර එක අනිවාර්යෙන් මතක තියාගන්න. ඉතින් චීස් පැස්තා එක රෙඩි කරලා ඉවරලා ඔයාලගේ ටේබල් නම්බර එක ජෙෆ්ට කිව්වට පස්සේ ඔයාලා ඉන්න ටේබල් එකට එයාලා සේව් කරනවා. ඉතින් ඒ මේ චීස් කොත්තු එක රෙඩි කරනකම් පුළුවන් ඔයාලට වෙන මේ කෑමක් try කරන්න. ඉතින් ගිය ගමන්ම මුලින්ම යන කෙනෙක් නම් ඉස්සෙල්ලා මේ කියන්නේ පළවෙනි වතාවට නම් බුෆේ එකකින් 5 ස්ටාර් හොටෙල් එකක මේ කියන්නේ 4 ස්ටාර් 3 ස්ටාර් හොටෙල් එකක බුෆේ එකකින් කන්න යන්නේ පළවෙනි වතාවට නම් එතන තියෙන කෑම දැකලා වික්ෂිප්ත වෙලා හෙවි ෆුඩ්ස් වලට try කරන්න යන්න එපා. විශේෂයෙන්ම මේ මස් වර්ග, සී ෆුඩ්ස් වර්ග වලට එකපාර try කරන්න යන්න එපා. හැමුණුත් ඔයාලගේ බඩ පිරීලා අනිත් කෑම දිහා බල පසුතැවි තමයි ඉන්න වෙන්නේ. ඉතින් මුලින්ම සලාඩ් කෝන් එකෙන් සලාඩ් එකක් try කරලා සුප් කෝන් එකෙන් මේ විශේෂයෙන්ම මේ සුප් කෝන් එක try කරනවා නම් ඔයාලා ගාලියෙන් නැතුව පාවිච්චි කරන්න. මොකද ඒකටත් පොඩ්ඩක් බඩ පිරෙන ගතියක් තියෙන නිසා. ඉතින් මේ සෝස් වර්ග වෙනම තියෙනවා. ඉතින් චීස් පැස්තා එකක් දාගන්නවා නම් ඔයාලට චෙෆ්ට කියන්න ඉස්සරහා තියලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් පෙන්නලා ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් වලට අනුව ඔයාලට කියන්නේ පැස්තා වර්ගත් වෙනම වෙරයිටිස් ටිකක් තියෙනවා. ඉතින් මේ වෙරයිටිස් එක තෝරලා කිව්වට පස්සේ චෙෆ් ඒ ඔයාලට ඕන විදියට මේ චීස් පැස්තා එක රෙඩි කරලා ඉතින් කොත්තු මේ කන්න කැමති කයටත් ඒ විදියටම කොත්තු එකත් රෙඩි කරගන්න පුළුවන්. ඉතින් ගිය පාරට වඩා ඇත්තටම මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මරිනෝ බීච් කොළඹ හොටෙල් එකේ බුෆේ එකේ ඩිනර් එක ඇත්තටම හොඳයි. මේ පාර මේ මට හොඳටම තදටම හිතට වැදුනේ මේ පාර මේ බ්ලූබෙරි කේක් එක. ඉතින් මම ඉල්ලීමක් කරනවා ආයි මම නැවත එනකොට මේ දියුල් ජූස් එක අනිවාර්යෙන් ආපහු මේ බුෆේ එකට මේ එකතු කරන්න ඇප්ලයි කරන්න. මොකද ගිය පාර මම දියුල් ජූස් 8ක්ම බිව්වා. ඇත්තටම මේක හරිම රහයි. පොඩි ග්ලාස් එකේ වුණාට මේ පාර ඒක තිබ්බේ නැහැ. ඇත්තටම මම බොන්න බලාගෙන ගියේ. මේ පාර තිබ්බේ නැහැ. එකක් පොඩි රික්වෙස්ට් එකක් විදිහට මම මේ වීඩියෝ එකෙන් සඳහන් කරනවා. ඉතින් සැලඩ් වර්ග ඒ වගේම මේ කේක් වර්ග සෑහෙන්න තියෙනවා try කරන අයට. මේ ඉතින් පොඩ try කරන්න. මොකද මේ රස වැඩිකමට හැම ගොඩක් කන්න ගියොත් එහෙම ඔයාලට ගොඩක් කෑම try කරන්න බැරි වෙන නිසා. ඉතින් ඇත්තටම මේ පාර මේ හොඳ රෙකමන්ඩ් එකක් දෙන්න පුළුවන් ඔයාලා ගෙවන බජට් එකේ හැටියට. ඉතින් ඇත්තටම මේ අනිත් හොටෙල්ස් වල මම එක කම්පෙයාර් කරන්න යන්නේ නැහැ. මොකද ඒකට මේ බ්‍රෑන්ඩ් නේම් එකට හානියක් වෙන්න පුළුවන් නිසා. ඉතින් මේ
හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ සෝල්මේට් එක්ක යනවා නම් විශේෂයෙන්ම මාස දෙකකට මාසයකට සැරයක්වත් ඒ වගේ තැනකට ගිහිලා try කරන්න. මොකද ඒ කියන්නේ මේ මානසික පීඩාවෙන් තොර වීමට මේ ජීවිතේ ඒකාකාරී බවෙන් මිදෙන්නට ඒක හොඳ මේ ක්‍රමයක් ඇත්තටම. ඉතින් මේ ආත්ම සහකාරියත් එක්ක යනවා නම් යෝගේ ෆැමිලි මෙම්බර්ස්ලාත් එක්කත් යනවා නම් විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් අවුරුද්දකට සැරයක්වත් try කරලා බලන්න වෙනම එක්ස්පීරියන්ස් එකක් ඒක. ඉතින් ඔයාලට ඉන්න එකේ වගේම අවුට් එකෙත් ඒකේ ඒරියා එකක් තියෙනවා ටේබල්ස් දාලා අවුට් එකේ ටේබල් එකක් මේ arrange කරගන්න ඕන නම් ඒකත් ඔයාලට කලින් කියලා ලෑස්ති කරගන්න පුළුවන්. ඉතින් මේ ඒක හොඳයි ලන්ච් එකකට ඩිනර් එක නම් ඉතින් රෑ මේ තියෙන එන්වයරන්මන්ට් එකේ ලස්සනක් ලොකුවට බලන්න බෑ කළුවර නිසා. ඉතින් මුහුදු වෙරළත් එක්කම තියෙන නිසා ලන්ච් එකකට යනවා නම් අවුට් එකේ ටේබල් එකක් මේ arrange කරගත්තා නම් ඒක ඇත්තටම ඔයාලට වෙනම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මුහුදු වෙරළේ තියෙන එන්වයරන්මන්ට් එකත් එක්ක ඒ සුළං සද්දෙත් එක්ක ලන්ච් එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඩිනර් එක නම් මම රෙකමන්ඩ් කරන්නේ මේ ඇතුලේ ටේබල් එකක් මේ try කරන එක තමයි හොඳම දේ. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට අලුත් දෙයක් දැනගන්නට පුළුවන් වුණා කියලා. ඉතින් මේ අපේ මේ SL Multitask YouTube channel එකෙන් ගොඩාක් content ගැන ඒ කියන්නේ ඒකේ එපිසෝඩ් ලිස්ට් එකක් විදිහට. ඉතින් මේ hotel series එකේ මම කරපු දෙවෙනි එපිසෝඩ් එක අද මේ වීඩියෝ එකෙන් කරේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් නොදන්න මොනවා හරි දෙයක් ඔයාලට දැනගන්න පුළුවන් වුණා නම් විශේෂයෙන්ම මේ දම්බ්‍රෝ කාඩ් එකක් හදාගන්න මරීනෝ මෝල් සහ මරීනෝ බීච් කොළඹ හොටෙල් එකෙන් ඔයාලා මේ පේමන්ට් කරනකොට ඒ පේමන්ට් එකත් එක්ක මේ දම්බ්‍රෝ කාඩ් එකක් මේ තියෙනවා නම් නැත්තම් හදාගෙන මේක පාවිච්චි කරන්න මේකට පොයින්ට්ස් ඇඩ් වෙනවා. ඒ කියන්නේ ඔයාලා යන්න කාලයක් ගියාට පස්සේ තමයි මේකේ බෙනිෆිට් එක ඔයාලට තේරෙන්නේ. ඉතින් මේ අපගේ SL Multitask YouTube channel එක මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් දැනගන්නට පුළුවන් වුණා කියලා හිතනවා නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන් අතර share කරගන්න. යාළුවන්ට අලුත් දෙයක් දැන ගැනීමට ඒ වගේම මේ වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට අපි මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. සුබ දවසක් වේවා.